තෙරුවන් සරණයි හැම දිනාටම මේ සූදානම මෙත්මුනි මහා සෑය පවත්වන අසිරිමත් මහා පින්කම් වෙනුවෙන්. ඒ තමයි දෙසැම්බර් මාස 27 වෙනිදා අති ගෞරවනීය රාජගිරියේ අරිඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසකා පරිදි ඒ වගේම උන්වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ වෙන භාවනාමය සීල සමාදාන වැඩසටහන. ඉතින් අති විශාල පිරිසක් ඒ වෙනුවෙන් සූදානම් වෙනවා මේ වන විටත් අපි දන්නවා. ඉතින් ලහි ලහියේ අපි මේ සූදානම් වෙන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්නට, අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය කරන්නට, රතු පළස මත ඊ타ත්ම ජීවිතේ වටිනා කියන සිල් සමාදන් වීමේ වැඩසටහනකට පින්වත් ඔබට අපි මෙත් සිතින් ආරාධනා කරනවා. මේ අලුතෙන් ඉදිකරන මේ හෝල් එක අඩි 100ක් දිග විශේෂයෙන්ම 3000කට 4000කට විතර වාඩි වෙලා සිල් සමාදන් වෙන්නට පුළුවන් හෝල් එකක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් හරිම අපූර්ව විදියට හරිම ලස්සනට මේ වැඩ කටයුත්ත දැන් ලහි ලහියේ සිද්ධ වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ වන විටත් අපිට කතා කරපු ප්‍රමාණය 3-4000කට වඩා වැඩි. අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ මහා පින්කම සඳහා අපිට දායකත්වය ලබා දෙන පිරිස අතර අපේ පානදුර සුපර් පැෂන් ආයතනයේ පින්වත් අපේ ජනක පිරිස් මහත්මයා මේ වෙලාවේදී එනෝනා මහත්මිය අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරන්න සූදානම් වෙනවා. මක්නිසාදයට මේ වැඩසටහනේ ප්‍රධානම සම්පත්දායකයන් විදියට කටයුතු කරන්නේ සුපර් පැෂන් ආයතනයේ ජනක පිරිස් මහත්තයා සහ එම නෝනා මහත්මියයි. ඉතින් ඔවුන් මේ වෙනුවෙන් විශාල බරපැනක් දරලා මේ සියලු කටයුතු වෙනුවෙන් අපිට දායකත්වය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මල් සඳහා අපිට දායකත්වයෙන් කටයුතු කරන්නේ අපේ ලක්ෂානි අමරසිංහ මහත්මිය, සුසන්ත අමරසිංහ මහත්මයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. තමගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරන්න, මිය පරලෝකීය හැම දිනාට පින් අනුමෝදන් කරන්නට විශේෂයෙන්ම අපිත් එක්ක අත්වල බැඳගෙන මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් එකින් නොකී බොහෝ පිරිසක් අපිට දායකත්වය ලබා දෙමින් මේ මහා පින්කමේ කොටස්කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතකයි කියලා කියාගන්න බැරි වටිනාකමක් මේ වැඩසටහන තුල අපි දකිනවා. ඉතින් ඒක නිසා ඔබටත් අපි ගෞරවණීයව ආරාධනා කරන්නේ මේ මහා පින්කමේ කොටස්කාරයෙකු වන්නට කියලා. පේනවා ඇති මේ අනර්ග වූ වේදිකාවත් ඒ වගේම අනර්ග වූ හෝල් එකත් එහෙම නැත්නම් මේ ස්ථානයත් අපි නිර්මාණය කරමින් ඊ타ත්ම සුන්දර වූ මේ අසිරිමත් මෙත්මුනි මහා සෑය අභියස අපි හෝල් 3ක් නිර්මාණය කරනවා එන සියලු දෙනා වෙනුවෙන්. ඉතින් මේ ඔබට පේන එක හෝල් එකක්, මේ පැත්තෙන් තියෙනවා මේ අපි අලුතෙන් ඉදි කරන හෝල් එක. ඒ වගේම මේ ඔබට පේනවා ධාතු මන්දිරය මහා සෑය. ඉතින් මේ අසිරිමත් වූ කටයුත්ත වෙනුවෙන් අපි ලහි ලහියේ සූදානම් වෙන්නේ. අපි දන්නවා මේ වන විටත් විශාල පිරිසක් මේ වෙනුවෙන් සදී පැහැදී ඉන්නවා අපිත් එක්ක දායකත්වයෙන් කටයුතු කරමින් මේ සිල් සමාදන් වීමේ වැඩසටහන සහ සම්බන්ධ වන්නට. ඉතින් මේ බිම නිකම්ම තියන්නේ නැහැ, රතු පළසෙලලා හරිම ලස්සනට සැරසිලි කරලා. ඉතින් මේ කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ කරගන්නටයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට අපි ආරාධනා කරනවා මේ මහා පින්කමේ කොටස්කරුවෙකු බවට පත් වෙන්නට කියලා. ඉතින් මේක ජීවිතේ ලබා ගන්න පුළුවන් අමරණීයම දවසක්. රාජගිරියේ ආර්යයන් ස්වාමීන් වහන්සේගේ දේශනා කිහිපයක්ම පැවැත්වුණා. උදේ ඉඳන් හවස වෙනකම් උදේ 6 ඉඳලා සවස් 5 දක්වා අපි මේ කටයුත්ත සූදානම් කරලා තියෙන. ඉතින් ඒ අනුව ඊ타ත්ම විශේෂ වූ ඊ타ත්ම සුන්දර වූ දවසක් ගත කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්න හැම දිනාටමත්, ඒ වෙනුවෙන් වචනයකින් හරි දායකත්වය ලබා දුන්න හැම කෙනාටම, ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන්නු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පිරිස ඇවිල්ලා මේ වෙනුවෙන් අතුපතු ගාලා පිරිසුදු කරලා මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ පිනට දහමට කැමැති උදවිය. ඉතින් ඒක නිසා ඔබටත් ආරාධනා කරනවා ශ්‍රමයෙන් දායක වෙලා අපිත් එක්ක අත්වල බැඳ ගන්න එක ඉදල් පාරක් හරි මේ කුණු ටිකක් අයින් කරලා අපිට දායකත්වය දෙන්න පුළුවන් නම් ඒකත් මහා පින්කමක්. ඉතින් ඒක නිසා ඔබ
මෙවැනි වූ මහා පින්කම් සිද්ධ කරගන්නට ජීවිතයේ ලැබෙන්නේ හරිම පුංචි කාලයක්, කෙටි කාලයක්. ඉතින් ඒක නිසා මේ මහා පින්කමේ කොටස්කාරයෙකු වන්න. ඒ වගේම 2025 ඉවර වෙලා 2026ට ලබනවනේ. ඉතින් මේ කතා කරනකොටත් අද 25 වෙනිදා. ඉතින් 26 27 වෙනිදා වෙනකොට මේ මහා පින්කම සමාරම්භය සනිටුහන් වෙනවා. ඉතින් රතු පළස මතින් ස්වාමින් වහන්සේලා වැඩම කරන උදෑසන සිල් සමාදන් කරවීම සහ පළමු අනුශාසනාව සිද්ධ කරන්නේ අතිපූජනීය රාජගිරිය ආර්යඥාන ස්වාමින් වහන්සේ. ඉන් අනතුරුව උදෑසන 9 සිට 10 දක්වා මා විසින් පළමු දේශනාව සිද්ධ කරනවා. ඒ වගේම ඉන් අනතුරුව යලිත් වතාවක් ආර්යඥාන ස්වාමින් වහන්සේගේ වැඩම කිරීමෙන් දේශනාව සිද්ධ කරනවා. ඒ වගේම අනතුරුව පස්වරු 1 සිට 2:30 දක්වා අති ගෞරවනීය පූජ්‍යපාද උඩුදුම්බර කශ්‍යප ස්වාමින් වහන්සේ වැඩම කරන්න නියමිතයි. ඉන් අනතුරුව හවස 3 ඉඳලා පස්වරු 5 දක්වා රාජගිරියේ ආර්යඥාන ස්වාමින් වහන්සේ විසින් පවත්වන සුන්දර භාවනාමය සීල සමාදාන වැඩසටහනේ අවසන් දේශනාව පවත්වන්න සූදානම් වෙනවා. ඉතින් හවස 5ට මේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඉතින් හේතුව තමයි දුර බැහැර සිට ආපු අය, බස් වලින් ආපු අය, අම්පාරේ සිට බස් වලින් එනවා කියලා ඔබ විශ්වාස කරනවා. අම්පාරේ හැටන් ප්‍රදේශයේ සහ ගාල්ල මාතර ප්‍රදේශ වලින් ගොඩාක් පිරිසක් එනවා. ඉතින් ආරාධනා කරන මේ ආවට ඉන්න හැම දිනාටම මේ සීල සමාදාන වැඩසටහන සහ සම්බන්ධ වෙන්න කියලා අපි ඒ වෙනුවෙන් ප්‍රත්‍යපහසුකම් සූදානම් කරමින් අපිට ඔබට අපි පහසුකම් සලසන්නයි මේ සූදානම් වෙන්නේ ලහිලයියේ. ඉතින් ඔබට මතකයි දෙසැම්බර් මාසයේ 27 වෙනිදා උදෑසන එන්න 6 වෙනකොට මෙත්මුනි මහා සෑයට, අසිරිමත් මෙත්මුනි මහා සෑයට එන්න අපි දැන් සූදානම් මේ මහා පින්කමේ කොටස්කරුවෙකු බවට ඔබව පත් කරන්න. ඉතින් හැම දිනාටම තනා කරනවා මතකයි දවස දෙසැම්බර් 27 වෙනිදා උදෑසන 6ට එන්න මෙත්මුනි මහා සෑයට. හැම දිනාටම තෙරුවන් සරණයි.